පොලිමස්ට YouTube channel එකට වල හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අලුත් වෙබ්සයිට් එකක් ගැන තමයි ඔයාලට කියලා දෙන්න. ඉතින් වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. මෙන්න මේ වෙබ්සයිට් එක ගැන තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්න හිටියේ. ඉතින් ගොඩ කලකින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරෙත් නැහැ. ඉතින් වීඩියෝස් ටිකක් ඉස්සරහට වැටෙයි. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන රෙජිස්ටර් වෙන එක. ඉතින් 9 කියන්නේ සාමාන්‍යයෙන් අපි ඉස්සර e-money වගේ වෙබ්සයිට් වල වැඩ කරද්දි තිබ්බ වෙබ්සයිට් එකක්. ඉතින් අවුරුදු එකමාරක් වගේ වෙනවා වෙබ්සයිට් එකට. ඉතින් ඇත්තටම කිව්වොත් මේකෙන් ඔයාලට දවසට රුපියල් 1500 2000 වගේ වන්න පුළුවන් chance එකක් තියෙන නිසා තමයි මම වීඩියෝ එක ගේන්න හිතුවේ. ඉතින් ඔයාලා මේකේ සෙල්ලම් කරනවා නම් මචං ඔයාලා TRX වලින් තමයි සෙල්ලම් කරන්න තියෙන්නේ. ඉතින් රීචාර්ජ් එකක් කරගන්න ඕන TRX වලින්. ඉතින් ඔයාලගේ USDT තියෙනවා නම් Binance එකේ හරි ඔයාලා exchange එකේ හරි wallet එකේ හරි ඒක මචං ඔයාලට exchange කරගන්න වෙනවා TRX වලට. ඊට පස්සේ මේකට රීචාර්ජ් කරගන්න පුළුවන්. ඉතින් USDT වලින් මේකේ සෙල්ලම් කරන්න බෑ. මොකද මේකේ TRX වලින් සෙල්ලම් කරනවා නම් තමයි ඔයාලට benefit එකක් තියෙන්නේ. අනික මතක් කරන්න ඕනේ මේ වගේ වෙබ්සයිට් කොච්චර කල් තියෙද කියලා අපිට කියන්න බෑ. ඒක නිසා මම withdrawal ගත්ත මගේ proof ටික මම දැන් පෙන්නන්නම්. ෆස්ට් අපි මේ රීචාර්ජ් කියන එකට රීචාර්ජ් කියාට පස්සේ මම මෙන්න මෙතනින් යනවා. මෙන්න රීචාර්ජ් history බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරනවා. ක්ලික් කරාම බලා ගන්න පුළුවන් මම දාලා තියෙන්නේ TRX 26ක ප්‍රමාණයක්. ඉතින් දාලා තියෙන date එකයි time එකයි බලා ගන්න පුළුවන් 2026 6 ඉතින් live proof මේ පෙන්වන්නේ. ඉතින් බලා ගන්න. ආයි පෙන්වන්නේ නැහැ කියලා කියන්න එපා. ඉතින් TRX 26.62ක් දාලා තියෙනවා. එතකොට රීචාර්ජ් කරපු ගාන ඒ ගාන. ඉතින් මම ඒකේ වටිනාකම ඔයාලට පෙන්නන්නම්. හරි. මම මේ විදිහට අලුත් ටැබ් එකක් ඕපන් කරලා ගත්තා. හරි. අපි මෙතන TRX2 USDT කියලා මම මේ විදිහට සර්ච් කරගන්නවා. අපි බලමු. හරි. මේ විදිහට වෙබ්සයිට් එකකට යනවා. හරි. මෙතනින් එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. අපිට බලන්න පුළුවන් රේට් එක කොහොමද කියලා. TRX 26ක ප්‍රමාණයක් මම මෙතන ටයිප් කරගන්න. හරි. TRX 26ක් කියන්නේ USDT වලින් 8.21ක ප්‍රමාණයක් වෙනවා. ඒ කියන්නේ ඩොලර්ස් 8.21ක් වගේ වෙන්නේ. හරි. ඉතින් අපි ආයි වෙබ්සයිට් එකට යමු. හරි. එතකොට ඩොලර් 8 ගානක් මම දාලා තියෙනවා. හරි. ඊට පස්සේ මේකේ withdrawals කියන එකට යමු. withdrawal වල කොපමණ withdrawal ප්‍රමාණයක් කරන් තියෙනවද කියලා අපිට බලන්න පුළුවන්. ඉතින් මේකට ගිහින් මේකේ තියෙනවා withdrawal history එක. ඒක අපිට බලන්න පුළුවන්. මේකේ පෙන්නනවා withdrawal successfully. මෙතන තියෙනවා 7යි මෙතන 7යි අපි ගණන් කරන් යන 7 withdrawal තමයි මම ගොඩක් දැම්මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක වගේ ප්‍රමාණයක් කරන් තියෙනවා. හරි. ඉතින් withdrawal 8ක් කරන් තියෙනවා. මම එක කැල්කුලේට් කරලා පෙන්නන්නම් රේට් එකත් එක්ක කොච්චරද කියලා. ඉතින් මේ විදිහට 7 වැඩි කිරීම 56ක් වෙනවා. හරිද? ඒ කියන්නේ TRX 56ක ප්‍රමාණයක් මම withdrawal කරගෙන තියෙනවා. හරි. එතකොට ඒකේ වටිනාකම අපි බලමු. මේ විදිහට මේ වෙබ්සයිට් එකට යනවා. හරි. 56ක ප්‍රමාණයක් තමයි මට මතක විදිහට පෙන්නුවේ. අපි බලමු මේකේ වටිනාකම කොච්චරද කියලා. හරි. 56 කියන්නේ ඩොලර්ස් 17.67ක් වෙනවා. එතකොට ඔයාලා බලන්න මම මේ සතියක වගේ ප්‍රමාණයකින් තමයි මේ ප්‍රමාණය හෙව්වේ. TRX 26කින් TRX 56ක් කරලා තියෙනවා. ඉතින් මෙතන ඩොලර් 17යි ගානක් 17න් 8ක් අඩු වෙනවා. ඩොලර් 9ක ප්‍රොෆිට් එකක් කියන්නේ රුපියල් 3000ක වගේ ලාභයක් මම මෙතන හොයලා තියෙනවා. හරි. මම මේ ටැබ් එක ක්ලෝස් කරගත්තා. හරි. දැන් අපි ඉන්නේ මේ වෙබ්සයිට් එකේ හෝම් එකේ. ඉතින් මේ බෙටින් වෙබ්සයිට් එක වල කරන්න තියෙන ලොකු දෙයක් නෙමෙයි රීචාර්ජ් චෙක් කරගන්න ඉවලම ඇඩ් වෙයි. මේ වින්ඩෝ කියන එකට ක්ලික් කරන් දැන්. ඉතින් මේකේ රෙජිස්ටර් ලින්ක් එක මම දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඒකේ රෙජිස්ටර් වෙන කට්ටිය ගිහින් රීචාර්ජ් කරගන්න TRX USDT ඕන අවශ්‍ය කට්ටිය ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. buy selling නම් කරනවා. ඉතින් මේ මෙන්න මෙතනට එන්න. මෙතන ඇවිල්ලා 1 minute කියන එකේ ඔයාලට මෙන්න මෙතන remaining time කියන එකේ
මෙන්න මෙතන පෙන්වනවා තප්පර ගන්න. ඉතින් මේ තප්පර 10ට අඩු වෙන කලින් ඔයාලා මෙතනින් බිට් එකක් දාන්න තියෙන්නේ big crow small කියලා. ඉතින් ඔයාලට green purple red කියන පාට තුනටම මෙතන බිට් කරන්න පුළුවන්. ඉතින් මෙතන බලන්න පුළුවන් මේ කලර්ස් වෙනවා. දැන් red තුනයි හතරක් ගිහින් තියෙනවා. සාමාන්‍යයෙන් ස්ටෙප් කරා ගන්න පළවෙනි එකට එකක් ගන්න ඊට දෙවෙනි එකට TRX 4ක් දාන්න ඕනේ. ඉතින් දෙවෙනි එකට TRX දෙකක්. හරි. මේ 1 2 4 ඉතින් ස්ටෙප් හදාගන්න. ඊට කවර් කරගන්න. ඉතින් මෙතන බලන්න 3යි 4යි 5යි. හරිද? ඉතින් මෙතන රතු පාටයෙන් පහක් ගිහින් තියෙනවා. මේකේ ස්ටෙප් වල මෙහෙම. දැන් අපිට මේක විශ්වාස කරන්න අමාරුයි ඒ වෙලාවේ කොයි පාටේද කියලා. ඉතින් මෙයාලට එක දිගට එකම පාට දෙන්න බෑ. මොකද එහෙම වුණොත් ප්ලැට්ෆෝම් එකේ ඉන්න මිනිස්සු ඔක්කොමයි වෙනවා. ඉතින් ස්ටෙප් 10 15 යවන්න පුළුවන්. හරිද? ඉතින් 10 15 කියන්නේ 10ක් වගේ තමයි 10 11 12ක් වගේ අනිවාර්යෙන් යවන්න ඉඩ කඩ අනිවාර්යෙන් තියෙනවා. 15ක් නෑ යවන්නේ. හරිද? ඉතින් 15ක් යවන්න chance එකක් තියෙනවා. ඉතින් එච්චර යවනවා නම් මේ platform එකේ ශ්‍රී ලංකාවේ වැඩක් නෑ. හරිද? මම දැනවත් තාම එහෙම ගියේ නෑ. ඒක නිසා මෙතන big 3යි 6යි 7යි 8ක් ගිහින් තියෙනවා big වලින්. හරිද? ඉතින් small එකක් අනිවාර්යෙන් එන්න ඕනේ. මේ වගේ දුර step ගානක් කියොත් මේ වගේ රතු ගොඩක් ගියොත් ඔයාලට දාගන්න පුළුවන්. හැබැයි දැන් ඊළඟට අපිට කොළ එනවා කියලා දාන්න පුළුවන්. හරිද? තාම ආවේ නෑ. මේක big key. මේකේ 9 වෙනි එක යන්නේ. බලන්න 3යි 6යි 7යි 8යි 9යි 10 11 12 13. ඉතින් ඔයාලා මෙතනින් බෙට් එක දාන්න පටන් ගත්තා. ඔයාලට ඊළඟට ස්මෝල් එකක් එනවා කියලා තව ස්ටෙප් එකක් අපහා තියාගෙන බැලන්ස් එක දාන්න පුළුවන්. හරිද? ඉතින් දැන් මේ වගේ අනකන් ඉන්න හැමතිස්සෙම දාන්න යන්න එපා. අනික TRX 2 3ක් ප්‍රොෆිට් කරන්න නවත්තන්න. ඒක ඇත්ති දවසට. මොකද එක දිගට බෙට් කරන්න යන්න එපා මේකේ. ඉතින් මේකේ දැන් ඊළඟට එන එක අපි බලන් ඉමු. මෙතන දිගටම බික් ඇවිල්ලා තියෙන්නේ. ඒකට 3යි 6යි 9යි 9ක් ගිහින් තියෙනවා. දැන් මෙතන ඉඳන් ඔයා දාන්න පටන් ගත්තොත් නම් අනිවාර්යෙන් ගොඩ. මොකද මෙයාලා අනිවාර්යෙන් ස්මෝල් එකක් දැන් දෙන්න ඕනේ. හරි. රතු 6ක් ගිහින් තියෙන නිසා 7 8 9 10 11 12 ස්ටෙප් එකකට වගේ ඔන්න බලන්න. මෙතන 3යි මෙතන 3යි 6 7 වෙනි එකකින් එයාලා green දුන්නා. ඉතින් මෙතන small එකක් දුන්නා. ඉතින් මේ දෙකටම ඔයාලා දාගෙන ආව නම් මේ මගින් එන්න ඕනේ. මේවා 3ක් 4ක්වත් අඩුම යනකම් ඉන්න පාට එකම දිගට ගියාට පස්සේ දාන්න පටන් ගන්න. TRX එකක් දාන්න ඊට පස්සේ දෙකක් දාන්න මේ විදිහට. TRX එකක් මේ වෙද්දි රුපියල් 100ක ප්‍රමාණයක් එනවා. ඉතින් රුපියල් 100 තමයි බිට් කරන්න තියෙන්නේ මේකේ. ඉතින් මේකෙන් ප්‍රොෆිට් කරා නම් අනිවාර්යෙන්ම ඔයාලා අයින් වෙන්න. මෙතන TRX balance එක වැඩි වෙනවද අඩු වෙනවද බලා ගන්න පුළුවන්. ඉතින් ඕනම වෙලාවක දාපු ගාන withdraw කරගන්න පුළුවන්. හැබැයි ඔයාලා TRX 20ක් දැම්මොත් TRX 20ක වගේ bet කරන්න ඕන. හරිද? ඉතින් ඒක නම් කිසිම ගැටලුවක් නෑ. ඔයාලා bet කරද්දි දන්නේම නැතුව ඒක හරියනවා. ඉතින් ඕක තමයි scene එක. මේකේ ලොකු දෙයක් නෑ. account email password ඔක්කොම මතක තියාගන්න. phone number එක දෙන්න තියෙනවා. ඉතින් registration link එක මේ share කියන එකට ගියොත් ඔයාලට ගන්න පුළුවන් ඔයාලයි. ඉතින් මෙතනින් යාළුවන්ට share කරන්න පුළුවන්. ඒකෙනොත් commission එකක් එනවා. හරිද? මෙතන බලා ගන්න පුළුවන් TRX 1.43ක commission එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අවශ්‍ය කට්ටියට පමණක් link එක දෙන්නේ. හැබැයි මේකට ලොකු ප්‍රමාණයක් දාන්න එපා. පොඩි මුදලක් දාගන්න. Binance එකකින් දානවා නම් සාමාන්‍ය ඩොලර් 9ක් වගේ දාන්න වෙයි ඔයාලට. ඉතින් ඒ වගේ මුදලක් දාලා පරිස්සමෙන් බිට් කරලා withdraw එකක් ගන්න තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් දවසට විනාඩි 15ක් පැයක් වගේ ඇද්දනම් හරි. ඉතින් TRX 2 3 4 5ක් වගේ ප්‍රොෆිට් channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න. ඉතින් දාන්න විදියක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. ඉතින් මැටිය සෙල්ලම් කරන්න යන්න එපා. මේක bet කරන්න යන්න එපා. මොකද ඔයාගේ account එක track වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය bet කරද්දී ඔයා දිගටම win කරලා TRX ගොඩක් හොයනවා නම් අනිවාර්යෙන් ඔයාව loss වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් මෙයාලා loss කරන time එක තියෙනවා. ඒක නිසා ඒවට අහු වෙන්න පුළුවන්. ඒක නිසා TRX පොඩි ගානක් හරි ප්‍රොෆිට් එකක් ආවොත් ඔයාලා මේකෙන් අයින් වෙන්න. ඉතින් පුළුවන් වෙලාවට withdrawal එකක් දාගන්න. ඉතින් withdrawal එක දැම්ම ගමන් ඔයාලා Binance එකට ඒ වලින් withdrawal එක එනවා. ඒ වගේම අපේ YouTube channel එක මේ වෙද්දී තියෙන රටත් එක්ක ඉස්සරහට වීඩියෝස් ගොඩක් වැටෙනවා. ඉතින් ඇත්තටම ගත්තොත් අවුරුද්දක වගේ කාලයක තිස්සේ ඉඳන් වීඩියෝස් වැටෙන්නේ නැතුව තිබ්බේ අපේ YouTube channel එකට. ඉතින් අද ඉඳන් වීඩියෝස් දාන්න තීරණය කරා මම. මොකද අපි මීට දවස් කීපයකට කලින් වීඩියෝ ගත්තාම ඉතින් ඒක නිසා දැන් වැඩ ගොඩක් පරක්කුත් වෙලා තියෙනවා. සෝෂල් මීඩියා වැඩ ගොඩක් පටන් ගන්න තියෙනවා. ඉතින් ඒකම YouTube පැත්තේ වැඩ ටික ගොඩක් නරක වෙලා තිබ්බේ. කියන්නේ කරගන්න බැරිම ටයිම් එකක් තිබ්බේ. ඉතින් අපි වීඩියෝ එකක් හරි දාන්න ඕනේ කියලා. මොකද channel එක ගොඩක් නිකන්මයි තිබ්බේ. ඉතින් Money Master YouTube channel එක ආයේ මේ විදිහට වීඩියෝස් වැටෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් like එකක් comment එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් subscribe කරලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරගන්න අපේ channel එක. මොකද ඉස්සරහට giveaways මේ වගේ වීඩියෝස් ගොඩක් වැටෙන්න තියෙනවා. ඉතින් කට්ටියට මතක් කරන්න තියෙන්නේ scams වලට අහු වෙන්න එපා. මේකත් scam එකක් තමයි. but මේක game එකක් ගහගන්න පුළුවන් chance එකක්. ඉතින් මේ අත්දැකීමින් කරන වැඩ ඇත්තටම මේ ඔයාලට මේකෙදී
මම කිව්වා වගේ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් කට්ටිය ඉන්නවා ඊමනි කරන. ඉතින් මේ විදිහට withdrawals අරන් තියෙනවා. ඉතින් පටන් ගන්න අනිවාර්යෙන් withdrawal එකක් දාගන්න කියලා මතක් කරනවා. ඉතින් නිකන් සල්ලි නාස්ති කරගන්න එපා. හරිද? කැමති නම් විතරක් දාලා earning එකක් කරන් withdraw කරගන්න. හරි. ඉතින් ඉස්සරහට මුදල් උපයන ගොඩාක් වීඩියෝස් වැටෙන්න තියෙනවා. ඉතින් Binance Spectre trading, future trading, spot trading, stock trading, stocks කොහොමද Binance කරා buy කරන්නේ, P2P selling කොහොමද කරන්නේ, withdrawal deposit ඔය ගොඩාක් දේවල් ගැන කියලා දෙනවා. ඉතින් ඒව විතර නෙවෙයි තවත් ගොඩාක් ideas තියෙනවා. ඉතින් ඒවා ඔයාලත් එක්ක share කරගන්න කැමතියි මම. ඉතින් ඉස්සරහට ඒ වීඩියෝස් නරඹන්න බලන්න අපිව subscribe කරලා bell icon එක click කරලා all කියන එක දාගත්තා නම් ඔයාලට වීඩියෝස් ටික ළඟටම ගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් අලුත් වීඩියෝස් සිටමු. ජය වේවා.